තියෙන 2019 රිලීස් වෙච්ච ෆිල්ම් එක ගැන. මේ චිත්‍රපටය ඇත්තටම සත්‍ය කතාවක් ඇතුළෙන් තමයි හදලා තියෙන්නේ. ඉහළාසී පිරිමෙක් සහ කාන්තාවක් බැලුනයක් ඇතුලේ සොරකට එළිව අරගල කරනවා. ඒගොල්ලෝ බැලුන් එකේ තියෙන බර ඔක්කොම ටික ඉවත් කරත් ඒගොල්ලන්ගේ උපාය කිසිසේත් වැඩ කරන්නේ නැහැ. මේක නිසා මිනිසා තීරණය කරනවා තමන්ගේ ආදරණීයව බේරා ගැනීමට මෙතනින් පයින්න. අපිට පේනවා මේක ඇත්තටම ඇමිලියාගේ මතකයේ කොටසක් කියලා. වසර දෙකකට වැඩි කාලයක් තිස්සේ ඇය තමන්ගේ පළව බැලුම් පියාසරය ගැන ඊටමයි කාසන්නට පත් වෙන ගගනගාමී. අගේ සූරිය අන්ටෝනා මෙතෙන්ට එන අතර ඇය සිතන්නේ ඇමිලියාට සනීප නැත්තම් ඇයද පියාසර කරන්න ඕනේ නැහැ කියලා. නමුත් ඇමිලියා කියන්නේ ඊටම මුරණ්ඩු කාන්තාවක්. ඇය තමන්ගේ පළව බැලුම් පියාසරය ගැන ඊටමයි කාසන්නට පත් වෙන ගගනගාමී. අගේ සූරිය අන්ටෝනා මෙතෙන්ට එන අතර ඇය සිතන්නේ ඇමිලියාට සනීප නැත්තම් ඇයද පියාසර කරන්න ඕනේ නැහැ කියලා. නමුත් ඇමිලියා කියන්නේ ඊටම මුරණ්ඩු කාන්තාවක් වෙන අතර ඇය පැහැදිලි කරන්නේ ඇයට මෙතන ඉඳගෙන ඉන්න මොහොතක් විතර අවශ්‍ය කියලා. ඒක 1862 වන වර්ෂයේ වෙන අතර බොහෝ ලන්ඩන් වැසියන් මේ බැලුනේ මෙතනින් ඉවතර පියාසර කරනවා බලන්න මෙතනට එක් රැස් වෙලා ඉන්නේ. මේ ගවේෂණය සම්බන්ධයෙන් විද්‍යාඥ ජේම්ස්ගේ ඔද මෙයාල විද්‍යාඥයෙක් වන ජොන් පොඩක් කවුරු ගහලා ඉන්නේ. මොකද එයාට පොඩ්ඩක් බයයි අහස සම්පූර්ණයෙන්ම කළු වෙලා තියෙන නිසා. නමුත් අපිට පේනවා ජේම්ස් මේ ගැන කිසිම කනස්සල්ලට පත් වෙලා නැහැ කියලා. ජේම්ස් අවධාරණය කරන්නේ එයා ගණනය කිරීම ඔක්කොම ටික හරියටම කරා කියලා. ඉතින් ඒක නිසා පවසන්නේ වෙදේක අනිවාර්යෙන් හරියනවා කියලා. ඒ වගේ මෙතෙන්ට තවත් මිනිස්සෙක් මෙයාගේ තර්කයට සාය දක්වනවා. අපිට පේනවා වෙන කවුරුත් නෙමෙයි මේ ගුවන් ගමන සදා තමන්ගේ මුදල් ආයෝජනය කරලා තියෙන ඒ වගේම මේක අදම් වෙනවා දකින්න කැමති පුද්ගලයන් විසින් කියලා. ඉතින් ජෝන් කොච්චර කලබල වුණත් අද මේ බැලුනේ අනිවාර්යෙන් ගුවන්ගත වෙනවා. ඇමේලියා මෙතෙන්ට එන ගොඩක් පරක් වෙන නමුත් ඇය මෙතෙන්ට කරත්තයක් මගින් ඊටම ලස්සන විදිහට පැමිණෙන්නේ. අපිට පේනවා ඇය මේම සංදර්ශනයක් පවත්වන්නේ මේගොල්ලන්ගේ ගුවන් ගමන නැරඹීමට ඇවිල්ලා තියෙන මිනිස්සුන් ප්‍රවේශ පත්‍රය මෙහෙදී අරගෙන ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒක නිසා ඒගොල්ලෝ මේකට අරමුදා සපයනවා දැන දැන තමයි ඇය මේ ගන්න සතුටු කරන්න මේ වගේ ඇඳුමක් හදන්න වෙලා තියෙන්නේ. ඇය පැමිණෙන්නේ ඊටමත් වර්ණවත් සර්කස් වගේ ඇඳුමක් හදගෙන. ඒ වගේම ඇගේ පුහුණු කරගේ වාහනේ මත ඉඳගෙන ඇය ලොකු රඟපෑමක් සිද්ධ කරනවා. පසු බැලුනේ තියෙන වේදිකාවට පණිමින් බිහිළු තාලු කරමින් ජේම්ස් අපහසුතාවයටපත් කරමින් උත්සාහ කරනවා එයත් එක්ක සෙල්ලම් කරන්න. ඇය ජේම්ස්ගේ විරෝධය නොතකා ඒගොල්ලෝ සමග පියාසර කරන්න බල්ලෙක් බව අරගෙන එනවා. ඒ වගේම මෙතනදී රැස් වෙලා ඉන්න අයට ඊටමත් හදවනුසුම් වෙන කතාවක් කරන්නේ. ඇය පවසනවා ඒගොල්ලන්ගේ ගමන ඊටමත් රාශිජනක වෙනවා කියලා. ඒ වගේම අද 23000 පංච වාර්තා බෙදෙහිලීමට ඇය පොරොන්දු වෙනවා. ඇමිලි අවසානයේදී ජේම්ස් යාගේ මෙනුම් ටික සටහන් කළ අවසන් කිරීමට කාලය ලබා දෙන්න නැතුව බැලුනේ එකපාරට මෙතන නිදහස් කරනවා. ඒගොල්ලෝ වේදිකාවට අඩ කීපයක් ඉහළින් සිටනකොට ඇය බැලුනේ වලල්ලට නැගලා ඒගොල්ලන්ගේ බල්ලා මෙතෙන් එළියට විසික් කරනවා. හැබැයි අපිට පේනවා බල්ලට පැරෂූට් එකකට ගහලා තියෙන්නේ කියලා. ඉතින් ඒක නිසා බල්ලා ආරක්ෂිතව බිමට ළඟා වෙන අතර පෙනී යන විදියට මේකත් සංදර්ශනයේ එක කැලලක්. ඒගොල්ලෝ ටික වෙලාවක් ගත වෙද්දී ලන්ඩනට ගිහින් පියාසර කරමින් ඉන්නේ. ඒ වගේම මේගොල්ලන්ට හිතා ගන්න බෑ මේක කොච්චර ලස්සනද කියලා. ඒගොල්ලෝ මේ දකින දේ අගය කරමින් ඉන්නකොට ජේම්ස් යාගේ දුරදක්න එළියට අරන් වටපිට බලනවා. ඒ වගේම මේ සියල්ලම ආරම්භ ආකාරයේ සිහිපත් කරමින් බ්‍රිතාන්‍ය සංගමයේ ගොඩනැගිලි දිහා බලන්නේ. මීට හරියටම අවුරුදු දෙකකට කලින් එයා සහ ජෝන් වෙනත් බැලුන් එකක් සාර්ථකව අහසට ගමන් කිරීම නැරඹීමට වහයකට නගිනවා. පසුව ජේම්ස් බ්‍රිතාන්‍ය සමාජයෙන් අරමුදල් ඉල්ලා සිටින්නේ එයාටත් මේ වගේ බැලුන් එක නැගලා මීට සමාන ගවේෂණයක් යාමට අවශ්‍යයි කියලා. මොකද මෙයා විශ්වාස කරන්නේ මේ වගේ ගවේෂණයකට පස්සේ එයාට හරියටම කාලගුණි කණාවකේ කියන්න පුළුවන් කියලා. හැබැයි කාලගුණි කණාවකේ කියලා කිව්වට පස්සේ හැමෝම මෙයාගෙන සමච්චල් කරනවා. ඒ වගේම මේ හැමෝම මෙයාට අරමුදල් ලබා දෙන එක ප්‍රතික්ෂේප කරනවා. මේකෙන් අපිට පේනවා එයාට වගේම එයාගේ දෙමාපියන්ටත් ගොඩක් විදිහට තියෙනවා කියලා. කට්ටිය මේගොල්ලන්ගේ දෙමාපියන් හම්බෙන්න ඇවිල්ලත් ඒගොල්ලන්ට නින්දාපාස කරනවා. වර්තමානයේදී ජේම්ස් යාගේ කීම සමග එයාගේ පළවෙනි පරවියාව මෙතනින් පිටතට යවන අතර අපිට පේනවා ඇමිලියාගේ සංදර්ශය ඇඳුම් වෙනස් කරලා වඩාත් උණුසුම් ඇඳුම් අඳින්න පටන් ගන්නවා කියලා. බැලුනේ ඉහළට යනකොට ඒගොල්ලෝ වලාකුළු වලින් වැහිලා තියෙන ප්‍රදේශයකට ඇතුළු වෙන අතර ජෝන් වගේ ඇමිලියාත් මෙතනදී කුණාටුවක් ඇතිීමේ හැකියාව ගැන කනස්සල්ටපත් වෙලා ඉන්නේ. ජේම්ස් අවධාරණය කරන්නේ එයාගේ කාලගුණික අනාරික වලට අනුව කිසිසේත්ම කුණාටුවක් ඇති වෙන්නේ නැහැ කියලා. නමුත් කාලගුණය ඉක්මනින් මෙයා වැරදි කියලා ඔප්පු කරනවා. මේගොල්ලන්ගේ වට අකුණු ගහන්න පටන් ගන්න අතර ඊටවත් අත සුලක කමන්න පටන් ගන්නෙ. පේන විදිහට මේගොල්ලෝ ඊටවත් විශාල කුණාටුවකට බැඳිලා ඉන්නේ. බැලුනේ ඊටවත් වේගයෙන් සෙලෙන්න පටන් ගන්න අතර මෙතනදී ජේම්ස් බැලන්ස් එකක් නැතුව පතුලට වැටෙනවා. කෝඩේ පතුලට වැටෙද්දී එයාගේ හිස වැදීමෙන් ඒකෙන් ලියන්න පටන් ගන්නවා. නමුත් ඇමිලියා මේ මොනවා වුණත් බැලුනේ ගොඩ බෑම් ප්‍රතික්ෂේප කරනවා. ඇය පවසනවා මේ කුණාටුවෙන් මිදෙන්නේ කොහොමද කියලා දන්නවා කියලා. ඒගොල්ලන්ට අවශ්‍ය වෙන්නේ වලාකුළු වලට ඉහළින් පියාසර කිරීම විතරයි. විශාල හුලඟ නිසා හදිසියෙන් බැලුන් එක දැඩි සෙලවීමකට ලක් වෙනවා. මේක නිසා ජේම්ස් ඇමිලියා දෙන්නවම කෝඩෙන් පිටතට විසිකනවා. සොල්ග නැවතත් පහර දීමට පෙර ඒගොල්ලන්ට පුළුවන් වෙනවා කෝඩේ නැවතත් අල්ලගන්න. ජේම්ස් කෝඩේ ඇතුළට වැටුණත් ඇමිලියා ලනුවකින් එළිලා ඉන්නේ. ඇව නැවතත් කෝඩේ ඇතුළට ගන්න උදව් කිරීමට තරම් ජේම්ස්ට ශක්තියක් නැහැ. ඒ වගේම සුලග මේගොල්ලන්ට එරෙහිව දිගටම ගමන් කරන්න පටන් ගන්නවා. මේක නිසා එයාට තීරෙනවා මේකේ තවත් විශාල ගැටලුවක් කියලා. ඉතින් ඇමිලියාට අත දෙන්න කලින් එයා තීරණය කරනවා කෝඩේ ඇතුළට ගමන් කරලා ඒකේ ලණුවක් අරගෙන තමන් ඉනේකට ගහගන්න.
ඒ වගේම ඊට පස්සේ කූඩෙන් එළියට එබිලා එයාට අවසානයේ පුළුවන් වෙනවා ඇව නැවතත් අතට ගෙන ගන්න. ඇයි කූඩ ඇතුළට ගමන් කරපු වහාම ඇතුළේ තියෙන වැලි කොට්ට ටික ඉතාමත් වේගෙන් විසික් කරන්න පටන් ගන්නෙ. ඇයට අවශ්‍යලා තියෙන්නේ මේ ඔක්කොම ටික එළියට විසික් කරලා දාලා බැලුනේ ඉහළට ගමන් කිරීමට සහ වලාකුළු ටික පසු කරලා මෙතනින් පළයමට උපකාර කිරීමට. අවසානයේ මේගොල්ලෝ වලාකුළු වලින් ඉහළට ගමන් කරන අතර මේ අහසේ සෑම දෙයක්ම ඉතාම නිශ්ශබ්දයි. ඒ වගේම මේගොල්ලන්ට අවසානයේදී පුළුවන් වෙනවා හිරු එළිය මුලට වද්ද ගන්න. ඒගොල්ලෝ නැවතත් බැලුනේ රඳවා තැබීමට උපකාරී වන ලාහු ටික එකට ගැට ගන්න අතරතුරේදී ඒගොල්ලන්ට පුළුවන් වෙනවා ඕරෝලයක් දෙක ගැනීමට. ජේම්ස් කවදාවත් මේ වගේ සුන්දර දර්ශනයක් දැකලා නැති අතර පොත්වල විතරයි. ඒකේ ලස්සන දැක්කාම මෙයා ප්‍රශ්නබූත වෙනවා. මේ යුවල ටික වෙලාවක් තමන්ගේ හිත සංසුන් වෙනකන් ඉතාම ශබ්දයෙන් මෙතනින් කෑ ගසන්නේ. නමුත් හදිසියෙම මේගොල්ලන්ගේ තත්ත්වය වෙනස් වෙනවා. මොකද මේගොල්ලන්ට තේරෙනවා ඒගොල්ලන්ට පල්ලෙන් තියෙන නගරවල සමහර ශබ්දයන් මෙච්චර ඉහළකදීත් ඒගොල්ලන්ට ඇහෙන්න පටන් ගන්නවා කියලා. මේ සොයා ගැනීමෙන් ඉතාමත් උද්‍යෝගයටපත් වෙච්ච ජේම්ස් තීරණය කරනවා මේ ඔක්කොම ටික එයාගේ සටහන් පොතේ ලියන්න පටන් ගන්න. නමුත් ඇමීලියාට මේ අවස්ථාවේදී ඇගේ අවසන් ගුවන් ගමන ගැන නැවත නැවතත් සීවෙන්න පටන් ගන්නවා. ඇයට මතක් වෙනවා මේ ගුවන් ගමන අතරතුරේදී තමයි ඇගේ සැමියා පීරේරෙන්ස් මිය ගියේ කියලා. තමන්ගේ ස්වාමි පුරුෂයා මේකෙන් අහිමි වුණාට පස්සේ ඇමීලියා කවදාවත් ගෙදරින් එළියට ගිහලා නැහැ. ඒ වගේම මුළු දවස පුරාම ගොඩ බොන්න පටන් අරගෙන ඇය නාන්නෙවත් නැතුව එක දිගට බොන එක වසර දෙකක් පුරා පැවතිලා තියෙනවා. හැබැයි සති කිහිපයකට කලින් ඇගේ සහෝදරයවල තියෙන ඇව හම්බෙන්න. ඇන්ටෝනියා ඇව මේව දැක්කට පස්සේ ඇගේ හදවත බිඳිලා තියෙනවා. මේක නිසා ඇයට අවශ්‍යලා තියෙනවා ඇව නැවතත් සැබෑ ලෝකෙට අරගෙන යන්න. ඉතින් මේක නිසා ඇය මෙයාව ඇඳගෙන යන්නේ පවුලට ආරාධනා කර තිබෙන සාදයකට. හැබැයි අපිට පේනවා මේ සාදය අතරතුරේදී ඇමීලියා හොඳ කාලයක් ගත කරන්නේ නැහැ කියලා. විශේෂයෙන්ම සෙලුම් පිරිමින් ඇවතර ළඟා වෙන්නවත් කැමති නැති අතර ඇගෙන බියෙන් ඉන්න නිසා මේ පිටිමේ ඔක්කොම ටිකව මග හැරියත් එක පිරිමියෙක් විතරක් ඇදාට ලං වෙනවා. එයා ජේම්ස් වෙලා අතර ඈත් සමග එයා පොඩි වෙලාවක් කතා කරනවා. හැබැයි ඊට පස්සේ එයා තමන්ගේ කතාවට සැබෑ හේතුව ඈට හිලි කරනවා. එයාට අවශ්‍යලා තියෙන කතා කරනවා. හැබැයි ඊට පස්සේ එයා තමන්ගේ කතාවට සැබෑ හේතුව ඈට හිලි කරනවා. එයාට අවශ්‍යලා තියෙන්නේ ඈ සමග නැවතත් බැලුන් එක ගමන් කිරීමට. මොකද එයාට අවශ්‍යලා තියෙනවා එයාගේ කාලුබලක අනාවැකි වැරද්දක් නැහැ කියලා ඔප්පු කිරීම සඳහා ගවේෂණයක් සඳහා පිටත් වෙන්න. ඉතින් ඒක නිසා තමයි එයාටගේ උදව් අවශ්‍යලා තියෙන්නේ. ඇමීලියා ඉක්මනටම තේරුම් ගන්නවා ජේම්ස් මේ සාදයට රිංගලා තියෙනවා කියලා. ඒ වගේම එයාට තේරෙනවා කවුරුත් ඇත්තටම එයාට ආරාධනා කළේ නැහැ කියලා. ඇය සාමාන්‍යයෙන් දකින කෙනෙක්ගේ සමාජ තත්ත්වය ගැන පොඩ්ඩක්වත් අහන්නේ නැති වුණත් එයාට බොරු කිව්ව නිසා ඇය මෙයාට කැමති වෙන්නේ නැහැ. නමුත් ජේම්ස් මේ වෙලාවේදී ඇයට හෘදයාංගම කතාවක් කරන්නේ. එයා පවසනවා මේ වගේ සොයා ගැනීමක් නිසා මානව වර්ගයට කොච්චර උපකාර කරන්න පුළුවන්ද කියලා. ඒ වගේම කියනවා මේකෙන් ඒගොල්ලන්ට පුළුවන් වෙනවා කියලා ලෝකේ කවුරුත් මීට කලින් හොයාගත්තේ නැති දේවල් සොයාගන්න. මෙයාගේ කතාවට වශී වෙන ඇමීලියා තීරණය කරන අවසානයේදී එයා සමග වැඩ කරන්න බාර ගන්න. පසු ඇන්ටෝනියා මේ පුත දැනගත්තට පස්සේ ඇය ගිහිල්ලා ඇමීලියාට හොඳට මේ ගැන බයිනවා. ඇය පවසන්නේ ඇය තමන්ගේ ප්‍රශ්න වලින් පලයන්න උත්සාහ කරනවා කියලා. මොකද ඇය ගෝණයේදී අර බැලුනේදී සොයාගත්ත සතුට ඇත්තටම ඇගේ නෙවෙයි ඇගේ සැමියාගේ සතුට. නැවතත් වර්තමානයේදී ඇමීලියාට පුළුවන් වෙනවා ඇගේ භයංකාර මතකයෙන් සුවය ලබන්න. ජේම්ස් ඇගේ ස්වයං පුරුෂයා ගැන ඇගෙන් අසන නමුත් ඇය ගැන මෙයත් එක්ක කතා කරන එක ප්‍රතික්ෂේප කරනවා. ඒ වෙනුවට අය මෙයාගේ හිතේතුවාලට බේත් කරන්න පටන් ගන්නවා. අපිට පේනවා මේ කරන අතරතුරේදී ඒගොල්ලන්ට හදිස්සියෙම අපුරුදයක් හම්බ වෙනවා කියලා. පුදුමයට වගේ ඒගොල්ලෝ දකිනවා මේගොල්ලෝ වටේ කැලඩොස්කෝප් කියන සමනල විශාල ප්‍රමාණයක් පියාසර කරනවා කියලා. විශේෂයෙන්ම ජේම්ස් මේක දැකලා ගොඩක් පුදුම වෙනවා. මොකද සමනල්ලොන්ට මෙච්චර ඉරින් පියාසර කරන්න පුළුවන් කියලා එයා කවදාවත් හිතුවේ නැති නිසා. හැබැයි ජෝන් සමනල්ලෝ ගැන අධ්‍යයනය කරන නිසා මෙයාට පවසලා තියෙනවා එයාට විශ්වාසයි කියලා සමනල්ලෝ මෙච්චර ඉරින් පියාසර කරනවා කියලා. ඉතින් මේකෙන් එයාගේ මිතුරාගේ න්‍යාය අතරම සනාථ කරනවා. මේ අලංකාර මොහොත නිසා හදවත ගොඩක් කුණු වෙච්ච ඇමීලියා ලෝකේ සුන්දරත්වය සහ එයාගේ හස්බන්ඩ්ගේ ආදරය ගැන ජේම්ස්ට පවසන අතර ඇගේ ඇස්වල කඳුළු පුරවගෙන එයාට ස්තුති කරනවා. මොකද කලින් අවස්ථාවේ ඒ ගැන කතා කිරීමට ඇය බල කරේ නැති නිසා. නැවත වරක් ඇමීලියාට මතක් වෙනවා ඒගොල්ලෝ මේ ගමනේ ඉඳ පටන් ගත්තේ කොහොමද කියලා. ඇය මේ ගැන නැවත සිතන්න පටන් ගන්නවා. නංගි මෙයාට හොඳටම දන්න නිසා ඇය අවසානයේ තීරණය කරනවා ඇගේ අදහස් වෙනස් කරගන්න. ඒක නිසා ඇය තීරණය කරනවා බ්‍රිතාන්‍ය සමිතිකුත් නැගින්න ඇතුල් වෙන්න. හැබැයි ඒ කාලේදී කාන්තාවන්ට මේකට ඇතුල් වීම සපුරා තහනම්. අපිට පේනවා ඇය මේ කාරණේ ගැන පොඩ්ඩක්වත් ගණන් ගන්නේ නැහැ කියලා. ඇය ජේම්ස් හම්බෙන් ඇවිල්ලාට පවසන්නේ ගවේෂණ අවලංගුයි කියලා. ඒ වගේම පවසනවා ඇය නැවතත් කිසි දිනක බැලුන් එක පියාසර කරන්නේ නැහැ කියලා. සවස්වරේ ජේම්ස් තමන්ගේ දෙමාපියන් බැරීමට ගියාට පස්සේ එයාගේ අම්මට මේ ප්‍රවෘත්තිය ලබා දුන්නත් එයාගේ තාත්තගෙන් මේක රහසක් විදිහට තියාගන්නවා. මොකද එයා මේ වෙනකොටත් මතකයේ අමතක වීමෙන් පීඩා විඳින නිසා. ඉතින් ඒක නිසා එයාට අවශ්‍ය නැහැ මෙයාට තවත් හානියක් සිදු කිරීමට. ඒක නිසා එයා මේ නිවුස් එක තාත්තගෙන් සගවනවා. මතකයේ කොච්චර අමතක වුණත් අඩුමතරේ මේ ජේම්ස් යාට ලබා දුන දුරෙක්ෂය පාවිච්චි කරන්නේ කොහොමද කියලා එයාට තාමත් මතකයි. ඒ වගේම එන ගවේෂණයේදී එයා තමන්ගේ පුතාට අහසට ගියාට පස්සේ පාවිච්චි කරන්න කියලා දොරදක්නයක් තෑගි කරනවා. නැවතත් බැලුනේට ආවට පස්සේ මේගොල්ලෝ සම්පූර්ණයෙන්ම හිමින් වැසියාවන පටන් අරගෙන තියෙනවා.
ඇමීලියා මේ වෙලාවේදී ජේම්ස් යාගේ සටහන් ගැනීමට උදව් කරනවා. අපිට පේනවා මේගොල්ලන්ගේ රීඩින්ග්ස් ටික ඊටම සිත්පද ගන්න අසුලයි කියලා. එකෙන් ටික මේගොල්ලෝ ඉහළට ගමන් කරනකොට ඒගොල්ලන්ට පේනවා අවසානයේ මේගොල්ලන්ට පුළුවන් වෙනවා කියලා පන්සි අත්පත් කරගෙන තිබ්බ වාර්තා අභිභවා යන්න. මේගොල්ලෝ මේක දකිනකොට එකිනෙකා සමග සමරන්න පටන් ගන්නවා. මොකද මේගොල්ලෝ තමයි දැන් නිල වශයෙන්ම මානව ඉතිහාසයේ ඉහළටම පියාසර කරපු මිනිස්සුන්. මේ අවස්ථාව සදා එකිනෙකා අතට දීමෙන් සතුට ප්‍රකාශ කිරීමෙන් පස්සේ ජේම්ස් යාගේ සොයාගැනීම් ටික ලියලා තවත් පරිවේග මෙතනින් යවනවා. ඒ වගේම ඇමීලියා මෙතනදී ඉල්ලා සිටිනවා මෙයාගෙන් ඔයා දුන් වෙනස් කළා උණුසුම් ඇඳුම් ටික අදින්න කියලා. කෙසේද ජේම්ස් මේකේ බාරාඩු කර ගැනීම සඳහා කිසිම උණුසුම් ඇඳුමක් ගෙනල්ලා නැහැ. ඇමීලියාට ඇගේ මිතුරාව ගල්ගැසීම් වළක්වා ගැනීමට බැලුනේ ගොඩ බෑමට අවශ්‍ය වෙනවා. නමුත් ජේම්ස් ඇයට එහෙම කරන්න දෙන්නේ නැහැ. එයා මේ අවස්ථාවේ උත්සාහ කරනවා ඒගොල්ලෝ කරන දේවල් වල වැදගත්කමට පෙන්නීමට සහ තරුපිරේ චාස කොච්චර ලස්සනද කියලා ඇයට කතාවක් කියන්න. ඇමීලියාට මතකයි ඇගේ ස්වයං පුරුෂයා විතරක් නෙමෙයි අයත් පියාසර කිරීමෙන් ලොකු සතුටක් ලබනවා කියලා. ඉහළට ගමන් කිරීම අතිශය භයානක වෙනකන් ඉදිරියට යද්දී ගමන් කරනවා කියලා ඇය එකග වෙනවා. ඒක නිසා ඇය තවත් පැලි මල්ලක් ඉවතට විසික් කරන්නේ බැලුනේ තවත් ඉහළට ගමන් කිරීමට. නැවතත් ඇයට මතක් වෙනවා ගමන ආරම්භ වෙන තිබ්බ දවසේ රාත්‍රියේදී ඇමීලියා මේ ගමන ගැන ඇගේ අදහස නැවතත් වෙනස් කරගත්තා කියලා. ඒ වගේම මේ වෙලාවේදී ජෝනුත් ඇවිල්ලා තිනේම හම්බෙන්නේ. එයා පවසනවා එයා ආවේ එයාගේ කැමැත්තෙන් විතරයි කියලා. ඒ වගේම කියනවා මේ ගමනට ඇගේ හදවත වෙනස් කරන්න කියලා ජේම්ස් යවෙන්නේ නැහැ කියලා. එයා ජේම්ස්ගේ පරීක්ෂණ සටහන් කීපයක් ඇයට පෙන්නනවා. අපිට පේනවා ඒ පොතේ ඊටම ලස්සන හිම පියවිලි කීපයක් ඇදලා තියෙනවා කියලා. එයා පිළිගන්නවා සමහර වෙලාවට ජේම්ස්ගේ කාලගුණ කණානිකයන් සම්පූර්ණයෙන්ම වැරදි කියලා. එයා පැවසේ අද රාත්‍රියේ හිම වැටෙනවා කියලා. කෙසේ වෙතත් එයාට පුළුවන් වෙලා තියෙනවා මේ වැරදි ඇතුලේ කැපී පෙනෙන සත්‍යයන් සොයාගන්න. ඉතින් ඒක නිසා ජෝන් හිතන්නේ ඒක ඇමීලියාගේ වගකීම කියලා. විද්‍යාවේ අරමුණු නවත්තන්න නැතුව ඉදිරියට අරගෙන යාම. එයා ගියාට පස්සේ ඇමීලියා ගමන් කරන්නේ පියාරේගේ සොන බැලීමට. ඒ වගේම මෙතනදී ගමන යනවද නැද්ද කියලා කල්පනා කරද්දී ඇයට තේරෙනවා ජේම්ස් යනාවකේ සැබෑ වෙලා හිමපතේ වෙන්න පටන් ගන්නවා කියලා. ඉතින් මේක නිසා මේ වෙලාවේදී ඇය තමන්ගේ තීරණය ගන්නවා. වර්තමානයේදී මුළු බැලුනේ සාය කියන මිනිසුන් දෙදෙනාව හිමවලින් සම්පූර්ණයෙන් වැසලා තියෙන්නේ. ජේම්ස් උත්සාහ කරනවා රීඩින්ග්ස් ටික අරගෙන පරිවේකුගේ අතේ යවන්න. නමුත් පරිවියා පියාසර කරන්න උත්සාහ කරනකොට වහමෙක බිමට වැටෙනවා. ඒ වගේම එයා දකිනවා එයාගේ අන්තිම පරිවියා කෝඩුව ඇතුළේ මිය ගිහලා කියලා. දැන් යමක් සිදු වුණොත් එහෙම කාටවත් මේකගේ ස්ථානය සොයාගන්න බෑ. ඉතින් ඒක නිසා ජේම්ස් මේ ගැන පොඩ්ඩක් කලබල වෙන්න පටන් ගන්නවා. එයා මෙතන උත්සාහ කරනවා බැලුනේ තියෙන බඩු ගොඩක් මෙතනින් එළියට එසික් කරන්න. ඇමීලියා මෙතනදී පෙත්තන දෙනවා එයාගේ මනස හරියට වැඩ කරන්නේ නැහැ කියලා. ඉතින් මේක නිසා අවසානයේදී දැන් අතර වෙන අතර හයිපොක්සියා රෝග ලක්ෂණ නිසා එයාගේ නාසයෙන් ලේ ගැලීමට පටන් ගන්නවා. අපිට පේනවා ඔක්සිජන් නැතිකම එයාගේ මොළයට බලපාලා කියලා. ඉතින් මේක නිසා එයාට අවශ්‍ය වෙනවා මෙතනින් බැසීමට. නමුත් ජේම්ස්ට අවශ්‍ය වෙන්නේ පියරේ කරා වගේ විද්‍යාව වෙනුවෙන් තමන්ගේ ජීවිතය පරදෝට තැබීමට. මේක නිසා ඇමීලියා මෙයාට හොඳට දැනවදිනවා. ඇය සිදුවන දේ පිළිබඳ ඇත්ත කතාව මෙයාට පවසනවා. ඒ වගේම කියනවා ඒක වීරකමක් නෙමෙයි කියලා. ඇමීලියා මේගොල්ලන්ගේ බැලුමින් ඉතාමත් ඉහළට යන්න උත්සාහ කරපු නිසා ඒක තිබ්බ මහුන්ට ගිහිල්ලා තියෙනවා. ඒගොල්ලෝ මොනවා වුණත් කමන්නේ කියලා කොච්චර දේවල් ඉවතට විසික් කරත් මේගොල්ලන්ට බැරි වෙලා තියෙනවා බැලුන් එක බිමට බැස්සීමට. ඒක නිසා ඇමීලියාව බේර ගැනීමට පියරේ තමන්ගේ ජීවිතය නැති කරගෙන මේ කතාව අහුවට පස්සේ ජේම්ස් තමන්ගේ හැසිරීම ගැන ඇලෙන් සමාවිල්ලනවා. ඒ වගේම පවසනවා මේක තමයි මෙතනින් බහලා යන්න කාලය කියලා. ඇමීලියා ගෑස් කපාටි විවෘත කරන්න ලන්වෙන් අදින නමුත් හිම නිසා මුකුත් සිද්ධ වෙන්නේ නැහැ. ඒක නිසා ඇය ජේම්ස්ට මතක් කරනවා මෙතනදී හයිපොක්සියා වලට දිනන්න ඉඩ දෙන්නේ නැතුව එයාවදින් ඉන්න ඕනේ කියලා. ඒ වගේම ඊට පස්සේ ඇය කපාටි අතින් විවෘත කිරීම සඳහා බැලුන් එකේ ඉහළට රැගෙන පටන් ගන්නෙ. මේ කාර්යය ඇය හිතුවට වඩා ගොඩක් දුෂ්කර කාර්යයක් බවට ඔප්පු වෙන්නේ ඇගේ ඇඟිලි වල ෆොරස් බයිට් එක හැදෙන්න පටන් අරන් තියෙන නිසා. මේ අවස්ථාවේදී ඇය ලිස්සලා ගිහලා දානුවේ උඩ යට කුරුලා හිර වෙන්නේ. ඒත් ඇය තීරණය කරනවා ඉදිරියටම ගමන් කරනවා කියලා. තමන්ගේ ස්වයං පුරුෂයාගේ මරණය ගැන නැවත සිතමින් ඇමීලියා තීරණය කරන්නේ එයාගේ කැපවීම නිෂ්ඵල දෙයක් වෙන්න දෙන්නේ නැහැ කියලා. ඉතින් ඒක නිසා ඇය නැවතත් බැලුන් එකට ළඟා වෙලා එක දිගට මේක නගින්න පටන් ගන්නවා. හැබැයි මේ පාර ඇය නැවතත් ලිස්සලා ගියොත් කියලා ඇගේ ඉන්නේ ලණුවක් පැත්තකින් ඉන්නේ. ඇමීලියා ඉහළට යනකොට අපිට පේනවා ජේම්ස් සීසුම්ගලා වැටලා ඉන්නවා කියලා. බැලුන් එකේ උඩට ළඟා වුණාට පස්සේ ඇය වැලමෙටෙන් කපාටේ තල්ලු කරන්න උත්සාහ කරනවා. නමුත් අපිට පේනවා කපාටේ සම්පූර්ණයෙන්ම සිර වෙලා තියෙන කියලා. ඉතින් ඒක නිසා ඇයට සිද්ධ වෙනවා අවධානමක් කරන් බැලුන් එකට නැගී සිටමින් ඒකට හයියෙන් පයින් ගසන්න. මේක අවසානයේ වැඩ කරන නමුත් ඒක විවෘතව තබා ගන්න ඇයට සිද්ධ වෙනවා ඇගේ බූට් එක ගලවලා මෙතනින් තියන්න. ඒක කපාටේ සහ බැලුන් අතර සිර කරපු වහාම ඇය සීසුම්ගලා බිම වැටෙනවා. මිනිත්තු කිහිපයකට පස්සේ අවදිරවට දකින්නවා ඇය වේගෙන් බැලුන්ෙන් ඉස්සලා ගිහලා ධාරින් එළියට යනවා කියලා. මේ අතර පොළවේ ඇමීලියාගේ පවුල ඇසා බ්‍රිතාන්‍ය සමාජයේ විසින් මේගොල්ලෝ ආපසු ආවේ නැති නිසා කනස්සෙන්පත් වෙලා ඉන්නේ. මොකද බැලුනේ නැවතත් ආපසු පියාසර කරන්න ගත වෙන කාලය ගැන ඒගොල්ලෝ ඇස්තිමේන්තු ගත කරලා තිබ්බ නිසා ඒ වෙලාව දැන් ගෙවිලා ගිහලා ගොඩක් වෙලා.
කෙසේවත් මේගොල්ලෝ උත්සාහ කරනවා සුබවාදීව සිතන්නේ. මොකද සාමාන්‍යයෙන් මේ වගේ බැලුන් එකකට යම් දෙයක් සිද්ධ වුණොත් එහෙම ඒගොල්ලන්ට ව්‍යසනයක් ගැන ඉක්මනින්ම දැනගන්න ලැබෙන නිසා. ඉතින් ඒක නිසා ඒගොල්ලෝ මේ නිශ්ශබ්දතාවය ධනාත්මක දෙයක් විදිහට බාර ගන්න ඕනේ. බැලුනේදී ඇමිලියාට නැවත සිහින කොට සොයා ගන්නවා. ඇයි මේ බදලා තිබ්බ ලණුව නිසා ඇගේ ජීවිතේ මෙතනදී බේරලා තියෙනවා කියලා. ඒක නිසා ඇයික්මන්ටම ලණුවේ කිහිපතාව පැද්දෙමින් කූඩේ විතර ළඟාවෙන්න උත්සාහ කරනවා. ඇය නැවතත් ඇතුළට ගියාට පස්සේ ඇය උත්සාහ කරනවා ජේම්ස් අවදි කරන්න. මුලින්ම ජේම්ස්ගෙන් කිසි ප්‍රතිචාරයක් නැති අතර ඇමිලියා සිතන්නේ ඇයට වහිනු වුණා කියලා. නමුත් අපිට පේනවා ඇගේ බොහෝ සැලවීම් වලින් පස්සේ එයා අවසානයේදී ඇගේ කතාවට ප්‍රතිචාර දක්වනවා කියලා. එයා නැගිට්ටට පස්සේ මේගොල්ලන්ගේ ගමනේ අවසාන රේඩින් මෙතන ලබා ගන්නවා. ඒ වගේම එයා ඉක්මනින්ම ඇමිලියාගේ අද්දට උපකාර කරනවා. මේගොල්ලෝ පල්ලයට ළඟා වෙද්දී එයා බෝතලයක් අරන් උත්සාහ කරනවා මෙතනට වැටෙන හිම පීලි කීපයක් අල්ල ගැනීමට. මොකද මෙයාට අවශ්‍යලා තියෙන්නේ පසුව මෙයා විශ්ලේෂණය කරන්න. ඊට පස්සේ ඒගොල්ලෝ තීරණය කරනවා බැලුනේ බැසීම අවසන් වෙනකම් බලාගෙන ඉන්න. ඒ වගේම ඇමිලියා පවසන්නේ ඇයට නැවතත් පියාසර කිරීමට අවශ්‍ය වුණේ මොකද කියලා. ඇගේ සහෝදරගේ ප්‍රශ්නයට දැන් ඇයට පිළිතුරක් තියෙනවා කියලා. මොකද ඇයට ඇත්තටම අවශ්‍ය වුණේ ඇගේ ජීවිතය අහිමිවෙච්ච සියල්ලටම යම්කිසි අදහසක් තියෙනවද කියලා සොයා බැලීමට. මෙතනදී ජේම්ස් මේගොල්ලෝ විසින් සිදු කරන ලද සොයාගැනීම් කිහිපයක් පිළිබඳව සඳහන් කරනවා. නමුත් වඩාත්ම වැදගත් දේ තමයි පොත්පත්වල ඒ වගේම නිදර්ශනවල තියෙන දේවල් වලට වඩා ඒගොල්ලන්ට තරුවට ළඟා වීමෙන් පස්සේ ඊටමල් ලස්සන සුන්දරත්වයක් දකින්න පුළුවන් වෙච්ච එක ගැන. හදිස්සියෙම ඇමිලියාට පේනවා හිම ඇත්තටම වැටෙන්නේ නැහැ කියලා. ඒවා නිකන් වාතේ පාවෙවි තියෙන්නේ. ඇයට ඉක්මනටම තේරෙනවා මේකෙන් අදහස් වෙන්නේ හිම පීලිසා ඒගොල්ලෝ ගමන් කරන්නේ එකම වේගයෙන් කියලා. මේක පැහැදිලි කරන්න පුළුවන් එකම විදියකින් විතරයි. ඒක තමයි බැලුනේ තවත් වේගෙන් කඩමැටෙනවා කියලා. කපාටේ විවෘත කරන් තියෙන ඒගොල්ලන්ගේ සපත්තු ඉවතර විසිකිරීමෙන් පස්සේ මේගොල්ලෝ තමන් අරන් ඉන්න ජැකට් ඒ වගේම ජේම්ස්ගේ මෙවලන් ඇතුළුව බර අඩු කර ගැනීම සඳහා සියලුම දේවල් කෝඩෙන් ඉවතර විසික් කළා දානවා. ඒ තමන්ගේ සටහන් පොතෙන් මෙයාගේ සටහන් ටික ඉරලා දාලා පොතත් පැත්තෙන් විසික් කරනවා. හැබැයි මේක තාම ප්‍රමාණවත් නෑ. මේගොල්ලන්ට තේරෙනවා ඒගොල්ලන්ගේ බලාපොරොත්තු සුන් වේගෙන එනවා කියලා. මේගොල්ලෝ ටික වෙලාවක් මෙතනදී සිතන්න පටන් ගන්නකොට හදිස්සියෙම ජේම්ස් අදහසක් ලැබෙනවා. මේගොල්ලෝ දෙන්නම බැලුනේ වලල්ලට නැගී මේගොල්ලෝ ගමන් කරපු කෝඩේ තිබ්බ ලණු ටික ඔක්කොම කපා දානවා. මේකෙන් කෝඩේ ගැලවිලා ගියත් බැලුනේ තාමත් භයානක වේගයෙන් කඩන් වැටෙන්නේ. ඒ වගේම ඇමිලියා මෙතනදී කල්පනා කරනවා තමන්ගේ සැමියා කරපු පරිත්‍යාගයම නැවතත් මෙතනදී කරන්න ඕනි කියලා. නමුත් ජේම්ස්ට පුළුවන් වෙනවා නියමිත වෙලාවේදී ඇව නවත්ත ගන්න. ඒගොල්ලෝ බැලුන් එකේ හැඩය ඒ විදිහට තියෙන ලණු ටික ඔක්කොම කපා දානවා. මේකෙන් සිද්ධ වෙන්නේ බැලුන් එකේ රෙද්ද ඉහළට ගමන් කළා මේගොල්ලන්ගේ බැලුන් එක පැරෂුට්යක් බවට පරිවර්තනය වීම. මේකෙන් ඒගොල්ලන්ගේ වේගය අඩු වෙන අතර මේගොල්ලෝ මෘදු ලෙස ගොඩ බැසීමට පටන් ගන්නවා. බැලුනේ ගස් කීපයක් කරා ගමන් කරන නිසා ජේම්ස් වේ ගහක වැදිලා මෙතනින් නැද වැටෙනවා. පසු ඒක අවසානයේදී නතර වෙනකන් ඇමිලියා බිම හරහා ඇදගෙන යන්නේ. මිනිත්තු කීපයකින් අවදි වුණාට පස්සේ ඉක්මනින්ම ජේම්ස් හොයාගෙන ගමන් කරන්නේ. ඉක්මනටම පුළුවන් වෙනවා එයාව අතරමඟ සොයාගන්න. මොකද එයාත් ඇව සොයමින් ඇගේ දිහාට ඇවිල්ලා තියෙන නිසා. ඒගොල්ලෝ එකතු වෙලා එකිනෙකාට නැගී සිටීමට උදව් කරන අතර ආපසු දෙන්නම ගෙදර පැත්තට ඇවිදන් යන පටන් ගන්නවා. අවසානයේදී ගණන් බැලුවට පස්සේ ඒගොල්ලන්ට පුළුවන් වෙලා තියෙනවා එදා අඩි 30000ක උසකට ළඟා වෙන්න. මේගොල්ලන්ගේ සාර්ථකත්වයේ මුළු ලෝකෙම ප්‍රසිද්ධ වෙන අතර ඒක තියෙන සෑම නිවුස් පේපර් එකකම print වෙලා. අපිට පේනවා තමන්ගේ පුතා ගැන ආඩම්බර වෙන ජේම්ස්ගේ තාත්තා විසින් මේ නිවුස් පේපර් කියවනවා කියලා. ජේම්ස්ගේ සොයාගැනීම් මගින් ඒගොල්ලන්ට පුළුවන් වෙනවා වායුගෝලයේ ස්තරවල පැවැත්ම ගැන ඔප්පු කරන්න. ඒ වගේම මේ සොයාගැනීම් වල මඟ පෙන්වීම යටතේ පළමු පරීක්ෂණ කාලගුණ කරන්නද කියන්නත් පුළුවන් වෙනවා. ඇගේ සහෝදරිය සහ ලේනිස් සමග ටික කාලයක් ගත කිරීමෙන් පස්සේ